ආනිමලය කියන ප්‍රදේශයේ කාඩිමල වත්තේ බංගලාව කියලා ගෙස්ට් හවුස් එකක් තියෙනවා. අතන මේක හොල්මන් බංගලාව කියලායි ප්‍රසිද්ධ. මේ බංගලාවේ සැරිසරන කැතරින් කෙන කුඩා දරුවාගේ අවතාරය නිසා කිසි කෙනෙක් මේ ගෙස්ට් හවුස් එක ඔවුන්ගේ නවත්තන විදියට තෝරගන්නේ නැහැ. නමුත් සයිමන් කියලා පුරාවිද්‍යාඥයෙක් මේ ගෙස්ට් හවුස් එකේ නවතින ගෙස්ට් හවුස් එක එහෙම නැත්නම් කාඩිමල වත්තේ හොල්මන් බංගලාව හොයාගෙන එනවා. සයිමන් මේ ගෙස්ට් හවුස් එකට එන්නේ බුරුම රූබි නමින් හඳුන්වන ඉතා වටිනා නිදානයක් ගැන හොයන්න සහ මේ නිදානය හොයාගෙන කලින් ඇවිත් අතුරුදහන් වෙච්ච සයිමන්ගේ යාළුවට මොකද්ද උනේ කියලා හොයන්න. ඉතින් සයිමන්ට මේ නිදානය ගන්න පුළුවන් වේවිද? නිදානය හොයාගෙන විත් කලින් අතුරුදහන් වෙච්ච යාළුවගේ අභිරහස විසඳන්න පුළුවන් වේවිද කියන කාරණා සියල්ල කුතුහලයෙන් දැනගන්න අපි යමු කතාව පැත්තට. මේ කතාව පටන් ගන්නේ 1940 සිදුවන සිදුවීමකින්. කැති කෙන කුඩා ගැහණු දරුවා එකේ ඉඳන් පහට ගණන් කරලා හැංගිලා ඉන්න එයාගේ අම්මව හොයන්න පටන් ගන්නවා. මේ වෙලාවේ කැතිගේ තාත්තා ග්‍රෙගරි ඒ හරියම එයාගේ ඉංජිනේරු රැකියාවට අදාළ යම් වැඩක් කර ඉන්නේ. කැතිට හැංගිලා ඉන්න එයාගේ අම්මව හොයාගන්න ලොකු වෙලාවක් ගියේ නැහැ. ඊට පස්සේ හැංගෙන්න තියන්නේ කැතිට. කැතියාගේ අම්මට එකේ ඉඳන් 10ට ගණන් කරන්න කියලා හැංගෙන්න තැනක් හොයාගෙන එළියට දුවනවා. එකේ ඉඳන් 10ට ගණන් කරලා ඉවරුණායින් පස්සේ මාග්‍රට් එහෙම නැත්නම් කැතිගේ අම්මා කැතිව හොයන්න පටන් ගන්නවා. නිවස තුලේ කාමරවල මේසයට ඇඳයට සහ තවත් තැන් කිහිපයකම මාග්‍රට් කැතිව හෙව්වත් ඇයට කැතිව හොයාගන්න පුළුවන් උනේ නැහැ. මේ නිසා මාග්‍රට් ස්තෝප්පුවේ වැඩ කර ඉන්න ග්‍රෙගරිගෙන් කැතිව දැක්කද කියලා අහනවා. කැති එළියට යනවා ග්‍රෙගරි දැක්කත් ග්‍රෙගරි ඒ ගැන මාග්‍රට්ට කියන්න ගියේ නැහැ. මොකද එහෙම වුණොත් කැති සෙල්ලමෙන් පරාද වෙන නිසා. කොහොම නමුත් නිවස ඇතුලේ කොහෙවත් කැති පේන්න හිටියේ නැති නිසා මාග්‍රට් කැතිව හොයාගෙන එළියට යනවා. අන්න ඒ වෙලාවේ නිවසේ වත්තේ රෙදි වෙලිමින් හිටිය මෙහෙකාරියව දැකලා මාග්‍රට් මෙහෙකාරියගෙනුත් කැතිව දැක්කද කියලා අහනවා. ඒ වෙලාවේ මේ මෙහෙකාරිය කැති හැංගිලා ඉන්න තැන මාග්‍රට්ට පෙන්නනවත් සමගම වත්තපාල පඩිපෙලක් වගේ තැනක හැංගිලා ඉන්න කැතිව මාග්‍රට් දකිනවා. හැබැයි මාග්‍රට් කැති ළඟට යන්න කලින් පිටිපස්සෙන් කවුරුරි කෙනෙක් කැති ළඟට එනවා. ඊටමත් සුළු වෙලාවකින් මාග්‍රට් කැති ඉන්න තැනට ගියත් මාග්‍රට්ට කැතිව හොයන්න පුළුවන් උනේ නැහැ. මාග්‍රට් කැති කියමින් කැතිව ඒ අවට හෙව්වත් කැති හැංගිලා ඉන්න තැනින් එළියට ආවේ නැහැ. අන්න ඒ වෙලාවේ තමයි මාග්‍රට් බිම වැටිලා තියෙන කැතිගේ බෝනික්කව දකින්නේ. කැති හැංගෙන්න ගිය මේ බෝනික්කවත් අරගෙන නිසා කැතිට මොකක් හරි කරදරයක් වෙලාද කියලා හිත මාග්‍රට් කලබල වෙන්න පටන් ගන්නවා. මාග්‍රට් කෑ ගහන සද්දෙට ග්‍රෙගරි සහ මෙහෙකාරිය එළියට දුවගෙන ආවත් ඔවුන්ටත් කැතිව හොයාගන්න පුළුවන් උනේ නැහැ. ඉතින් මේ අතීත කතාවේ එතනින් එහාට මොකක්ද උනේ කියලා දැනගන්න කලින් අපි යමු වර්තමාන දර්ශනවලට. දියමන්තියක් පරීක්ෂා කර ඉන්න සයිමන්ව තමයි ඊළඟට අපිට පෙන්වන්නේ. ඉතා සුපරීක්ෂාකාරී ලෙස සයිමන් මේ දියමන්තිය පරීක්ෂා කරලා පසුව එය මිලදී ගැනීමට සූදානම්ින් ඉන්න ව්‍යාපාරිකයව පොඩ්ඩක් අහකට එක්කන් ගිහින් ඒක මිලියන 10කට වඩා වටින ගලක් ඒ නිසා බය නැතිව ගන්න කියලා කියනවා. ඉතින් සයිමන් කියපු දෙයින් සෑහෙන සන්තෝෂ වුණ මේ ව්‍යාපාරිකයා සයිමන්ගේ වචන විශ්වාස කරලා දියමන්තිය මිලදී ගැනීමට ලෑස්ති වෙනවා. හැබැයි මේ පුද්ගලයා ඒ සඳහා ගොඩක් අඩු මුදලක් අනෙක් කෙනාට කියන්නේ. ලක්ෂ 10ත් 20ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊට වඩා මේ ගල වටින්නේ නැහැ කියලා කිව්වම දියමන්තිය අරගෙන ආපු පුද්ගලයා මේ ගල ඊට වඩා සෑහෙන වටිනවා. අන්තිම ගාන ලක්ෂ 50යි කියලා දියමන්තිය ආපහු බෑග් එක ඇතුළට දා ගන්නවා. අන්න ඊට පස්සේ තමයි අනෙක් ව්‍යාපාරිකයා ලක්ෂ 50ක් දීලා දියමන්තිය මිලදී ගැනීමට සූදානම් වෙන්නේ. මොකද සයිමන් කිව්ව විදියට මේක මිලියන 10කට වඩා වටින ගලක් නිසා. ව්‍යාපාරිකයා ගනුදෙනුවට කැමති වෙලා කෝ දියමන්තිය මට දෙන්න කියලා කිව්වම දියමන්තිය අරගෙන ආව පුද්ගලයා බෑග් එක ඇතුළට දාගත්ත දියමන්තිය මේ ව්‍යාපාරිකයාට දීලා ඒ සඳහා ලක්ෂ 50ක මුදලක් ලබා ගන්නවා. ඊට පස්සේ දියමන්තිය ගෙනාව පුද්ගලයා එතනින් පිට වෙලා ගියාම දියමන්තිය මිලදී ගත්ත ව්‍යාපාරිකයා මිලියන 10ක් වටින දියමන්තියක් ලක්ෂ 50කට ගත්තා කියලා දියමන්තිය අතේ තියන් සන්තෝෂ වෙනවා. අන්නේ වෙලාවේ මේ දියමන්තිය දැකලා සයිමන්ගේ මුහුණම වෙනස් වෙනවා. ඊට පස්සේ සයිමන් ඉක්මනින්ම ලිෆ්ට් එක පැත්තට දුවන් ගිහින් දියමන්තිය විකුණන්න අරගෙන ආව පුද්ගලයාට පහර දීලා ඒ පුද්ගලයාව ආයෙම ගනුදෙනුව කරපු කාමරයට එක්කන් එනවා. අතන මේ මනුස්සයා මෙතන වංචාවක් කරලා තිබුණා. ලක්ෂ 10කට 20කට ගනුදෙනුව කරමු කියලා ව්‍යාපාරිකයා කිව්ව වෙලාවේ මොහු ඒ ගානට බෑ කියලා දියමන්තිය බෑග් එක ඇතුළට දාගෙන පසු ලක්ෂ 50කට ගනුදෙනුව ස්ථිර වුණ වෙලාවේ නැවත බෑග් එකෙන් එළියට අරගෙන තියන්නේ ව්‍යාජ දියමන්තියක්. ඒ කියන්නේ ඔරිජිනල් එක පෙන්නලා අලෙවි කරලා තියන්නේ ව්‍යාජ එකක්. සයිමන්ට ව්‍යාජ ගලේ වෙනස අඳුනා ගන්න පුළුවන් වුණ නිසා ව්යාපාරිකයාට වෙන්න ගිය පාඩුව වළක්වා ගන්න පුළුවන් වුණා. රුසියාවින්දන් ඉන්දියාවට ආව සයිමන් මේ ගනුදෙනුව ඉවර කරලා ඊළඟට යන්නේ ප්‍රකට විද්‍යාඥයෙකු දිවාකරන්ව මුණ ගැහෙන්න. මේ දිවාකරන් සයිමන්ගේ ගුරුවරයා. සයිමන්ව දැකලා දිවාකරන් සෑහෙන පුදුම වෙනවා වගේම සන්තෝෂයෙන් පිරෙනවා. පුරාවිද්‍යාව සම්බන්ධයෙන් සයිමන් එක්ක තවත් කෙනෙක් දිවාකරන් ළඟ ඉගෙනගෙන තියෙනවා. ඔහුගේ නම සන්තෝෂ්. ඉතින් මේ සන්තෝෂ් ටික කාලයකින් ඉඳන් අතුරුදහන්. ආනිමලය කියන ප්‍රදේශයේ කාඩිමල වත්තේ පරණ ගෙස්ට් හවුස් එකක් තියෙනවා. ඇත්තට මේක හොල්මන් බංගලාව කියලායි ප්‍රසිද්ධ. මීට වසර 80කට කලින් මේ බංගලාවේ බ්‍රිතාන්‍ය පවුලක් ජීවත් වුණා. ඉංජිනේරුවෙක් වුණ ග්‍රෙගරිට සහ එයාගේ බිරිඳ වූ මාග්‍රට්ට කැතරින් කියලා කුඩා දියණියක් හිටියා.
බොහොම සතුටින් සැනසීමෙන් මේ බංගලාවේ ජීවත් වුණ ඔවුන්ගේ ජීවිත කනපිට හැරවෙන්නේ කැතරින්ගේ අතුරුදහන් වීමත් එක්කයි. වසර ගණනාවක්ම මාග්‍රට් කනස්සල්ලෙන් කැතරින් ආපහු එයි කියලා බලාගෙන හිටියා. හැබැයි කොච්චර කල් ගෙවුණත් කැතරින් ආවේ නැති නිසා ග්‍රෙගරි මාග්‍රට්වත් එක්කගෙන ආපහු එංගලන්තයට යනවා. කැතරින් කවදා හෝ දවසක ආයෙමත් මේ බංගලාවට ආවොත් කැතරින් වෙනුවෙන් කියලා මාග්‍රට් යම්කිසි වස්තුවක් මේ මාලිගාවේ තැනක හංගලා යනවා. ඒක අම්මෙක් දුවෙක් වෙනුවෙන් හංගපු නිධානයක්. ඉතින් ඕක තමයි කාඩිමලවත්තේ නිධානය ගැන ප්‍රසිද්ධ වෙලා තියෙන කතාව. කාඩිමලවත්තේ බංගලාව දැන් අයිති මැතිව්ස් කියලා කෙනෙක්ට. මේ වෙද්දි මැතිව්ස් බංගලාව විකුණන්න තීරණය කරලා තියෙන්නේ. මාස්ටර් ඒ විදිහට සන්තෝෂ් කිය තැනගෙන සයිමන්ට විස්තර කරනවා. මේ බංගලාවේ තියෙන නිධානය සාමාන්‍ය එකක් නෙමේ. පරිවෙකුගේ ලේ වගේ රතු පාට බුරුම රෝබි නමින් හඳුන්වන ගලක් තමයි කාඩිමලවත්ත බංගලාවේ හංගලා තියෙන්නේ. මාස්ටර් ඒ විදිහට වැඩිදුරටත් ඒ නිධානය ගැන දන්න කරුණු සයිමන්ට කියනවා. සන්තෝෂ් එහෙට ගිහින් තියන්නේ මේ නිධානය ගැන හොයන්න. නමුත් අවාසනාවට සන්තෝෂ් මේ වෙද්දී අතුරුදහන්. මේ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිල්ලක් දාලා තිබුණත් පොලිසිය තවමත් කිසිම දෙයක් කරලා නැහැ. ඒ කියන්නේ ආනෙමලේ කාඩිමලවත්තේ නිධානයක් වගේම අභිරහසකුත් තියෙනවා. සයිමන් එම කිව්වම මාස්ටර් කියනවා හාරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද කටකතා වලට අනුව ඒ බංගලාවේ හොල්මනක් ඉන්නවා. එක්ක ඔය අර නැති වුණ දරුවා කැතරින්ගේ ආත්මය නැත්නම් එයාගේ අම්මා මාග්‍රට්ගේ ආත්මය ඒ නිසා කරන හැමදේම පරිස්සමින් කරන්න කියලා. ඊට පස්සේ සයිමන් මාස්ටර්ගේ ජීප් එක ඉල්ලගෙන ආනෙමලේ බලා පිටත් වෙනවා. මේ ගමනේදී සයිමන්ට කරන්න වැඩ දෙකක් තියෙනවා. එකක් සන්තෝෂව හොයාගන්න එක. අනෙක් වැඩේ නිධානය. කඳු මිටියාවත් මැදින් ගමන් කරමින් අවසානයේ සයිමන් ආනෙමලේ වෙත ළඟා වුණා. ඊට පස්සේ සයිමන් පාරේ හිටපු පුද්ගලයෙක්ගෙන් ආනෙමලේ ගෙස්ට් හවුස් එකට යන්නේ කොහොමද කියලා ඇහුවම මේ පුද්ගලයා සයිමන්ගෙන් ඒ නවතින්නද යන්නේ කියලා අහනවා. සයිමන් ඔව් කියලා කිව්වම මේ පුද්ගලයා විනෝද් කියලා කෙනෙක්ට කතා කරනවා. ඊට පස්සේ සයිමන් මේ විනෝද් කියන පුද්ගලයාගෙනුත් ආනෙමලේ ගෙස්ට් හවුස් එකට යන්නේ කොහොමද කියලා අහනවා. විනෝද් මොකටද සර් කියලා අහද්දි සයිමන් කියනවා මං එතන නවතින්න හිතාගෙන ඉන්නේ කියලා. සයිමන් කිව්වා මේ කතාවෙන් කලබලයටපත් වුණ විනෝද් මේ දවස්වල එතන කවුරුත් නවතින්න තෝරගන්නේ නැහැ. මේ ළඟ වෙන කාමරයක් තියෙනවා. ඕනේ නම් මං ඒක බලන්නම් කියලා කියනවා. හැබැයි සයිමන් විනෝද් කියන තැන නවතින්න කැමති උනේ නැහැ. සයිමන්ට ගෙස්ට් හවුස් එකටම යන්න ඕනේ කියලා කියපු නිසා විනෝද් සයිමන්ව ගෙස්ට් හවුස් එකට එක්කන් යන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ විනෝද්ගේ මුහුණ ටිකක් අමුතුවට තිබුණේ. විනෝද් පිටිපස්සේ හැරි සයිමන් දිහා දෙතුන් වතාවක් බලලා පසුව ජීප් එක ස්ටාර්ට් කරන් ගෙස්ට් හවුස් එකට යන්න පිටත් වෙනවා. විනෝද් සයිමන්ව බංගලාවේ වැඩ කටයුතු බලාගන්න සීතා කියන කාන්තාව ගාවට එක්කන් ගිහින් ඇයට විස්තරයක් කිව්වම සීතා සයිමන් ළඟට ඇවිත් ගෙස්ට් හවුස් එකේ නවතින්න නම් ඒ සඳහා අයිතිකරුවගෙන් අවසර ලබා ගන්න ඕනේ කියලා කියනවා. මේ කාන්තාව එහෙම කිව්වම සයිමන් කියනවා මැතිව්ස් නේද ඕන මම දැනටමත් එයාට කෝල් කරලා අවසර අරගෙන තියන්නේ කියලා. හැබැයි ගෙස්ට් හවුස් එකට අමුත් එක්ක එනවා කියලා මැතිව්ස් සීතාට දැනුම් දීලා තිබුණේ නැති නිසා සීතා සයිමන්ට පොඩ්ඩක් ඉන්න කියලා ඇතුළට යනවා මැතිව්ස්ට කෝල් එකක් ගන්න. ටික වෙලාවකින් පස්සේ සීතා පව් සයිමන් ළඟට ඇවිත් සර්ට දැනුම් දෙන්න අමතක වෙලා කියලා විනෝද්ට රේෂ්මා කියන මෙහෙකාරිය එක්ක ගිහින් ගෙස්ට් හවුස් එක සුද්ධ කරන්න කියලා කියනවා. මේ විනෝද් කියන්නේත් මෙහෙ වැඩපළ කරන සේවකයෙක්. ඊට පස්සේ සීතා සයිමන්ගෙන් කන්න කැමති මොනවද කියලා අහලා සයිමන් වෙනුවෙන් කරන්න අවශ්‍ය වැඩ ටික කරන්න සූදානම් වෙනවා. කැම ගන්න අතරවාරයේ සයිමන් ළඟට පොඩි ළමයෙක් එක්ක තරුණියක් ඇවිත් සයිමන් එක කතා බහ කරන්න පටන් ගන්නවා. මේ තරුණිය කියන්නේත් ගෙස්ට් හවුස් එකේ නවතින්න එපා කියන එකයි. අවසානයේට ආපුවේ ගෙස්ට් හවුස් එකේ හොල්මනක් ඉන්නවා කියලා දවස් 10න් මෙහෙන් පැනලා දිව්වා කියලා කිව්වත් සයිමන් මේ තරුණියගේ කතාව වලට කලබල වුණේ නැහැ. මීට මාස 6කට කලින් මෙහෙට අමුත් එක්ක ආවා. එයාත් අතුරුදහන් වුණා කියලා මේ තරුණිය රහසින් වගේ කියද්දී සයිමන්ගේ මුහුණ ටිකක් වෙනස් වුණා. මොකද අමුත්තා සයිමන්ගේ යාළුවා සන්තෝෂ් වෙන්න පුළුවන් කියන එක සයිමන්ට හිතුණ නිසා. ඒ අමුත්තවත් කැතරින් මැරුවා කියලා කටකතාවක් යනවා කියලා මේ තරුණිය කියද්දී සයිමන් අහනවා කැතරින් කියන්නේ කවුද කියලා. කැතරින් කියන්නේ මීට අවුරුදු 80කට කලින් මෙහෙ ජීවත් වුණ බ්‍රිතාන්‍ය යුවලගේ දරුවා. ඒ දරුවා මේ හොල්මන් කරනවා කියලා මේ තරුණිය ඇස් ලොකු කරගෙන රහසින් වගේ කියද්දී සයිමන් උපහාසයට වගේ එහෙනම් මං එයාව හම්බෙන්නම් කියලා කියනවා. මේ තරුණියගේ නම වර්ෂා. වර්ෂා මේ සීතා කියන කාන්තාවගේ දුව. කැමරාගෙන ඉවරුණායින් පස්සේ ගෙස්ට් හවුස් එකට යන්න සයිමන් ජීප් එකට නගිනවා. කැමරාවක් අතේ තියන් වතු සේවිකාවන් කිහිප දෙනෙක්ව ෆොටෝ ගහමින් ඉන්න තරුණියක් ඒ හරියන් ගමන් කරන සයිමන්ගේ ජීප් එක දැකලා මේ රතු පාට පැරණි ජීප් එක කැමරාවට හසු කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඉස්සරහට ගිය සයිමන් ජීප් එක රිවර්ස් කරන් ඇවිත් ඇයි කියලා අහපු නිසා මේ තරුණිය ඉක්මනින්ම මෙතනින් පිටත් වෙලා යනවා. සයිමන් ගෙස්ට් හවුස් එකට එද්දී විනෝද් වයරින් වැඩ කර හිටියේ. මාස 5කින් 6කින් මෙහෙට කවුරුත් ඇවිත් නැති නිසා විනෝද්ට මෙතන පිරිසුදු කරන්න සෑහෙන්න වෙලාවක් ගියා. නිවස ඇතුලේ අල්මාරියක් පිරිසුදු කරමින් ඉන්න කාන්තාවක්ව දැකලා සයිමන් එතන නැවතුනහම විනෝද් කියනවා එමගේ නංගි රේෂ්මා ඇය සතියකට දෙවතාවක් පිරිසුදු කරන්න මෙහෙට එයි කියලා. ඒ වගේම එද්දි කැමරාවක් අතේ තියන් පාරේ හිටපු කෙල්ල ගැනත් සයිමන් විනෝද්ගෙන් අහනවා. එයාගේ නම ස්ටෙලා යා සීතා මැඩම්ගේ ගෙදර ඉන්න කියලා කිව්වම සයිමන් අහනවා එයා තනියමද මෙහෙ ඉන්නේ කියලා. විනෝද් කිව්වා විදියට ස්ටෙලා මෙහෙ ඉන්නේ තනියම. ඊට පස්සේ සයිමන්ට එයාගේ කාමරය පෙන්වුවයින් පස්සේ විනෝද් සහ රේෂ්මා මෙහෙන් පිටත් වෙලා යනවා. එදා රාත්‍රියේම සයිමන් සිගරට් එකක් බිබී යම් දේවල් ගැන කල්පනා කර ඉන්නවා. පසුව නයිට් විෂන් බයිනොකියුලර් එකක් අරගෙන ස්තූප පැත්තට ගිහින් එක ජනේලයක් කරලා එයින්
එළිය පරීක්ෂා කරනවා. මේ බංගලාව පිහිටලා තිබුණේ ගන කැලෑවක් මැද. ඒ නිසා බංගලාව අවට වනසතුන් ඉන්න හැටි නයිට් විෂන් බයිනොකියුලර් එකෙන් සයිමන්ට දකින්න පුළුවන් වුණා. ඊළඟ දවසේ උදේ ජොගින් කරමින් ඉද්දී සයිමන්ට ස්ටෙලාව මුණ ගැහෙනවා. සයිමන් ස්ටෙලාට ඔහුව හඳුන්වලා දීලා සයිමන් ඉන්නේ ඉස්සරහා තියෙන ගෙස්ට් හවුස් එකේ කියලා කියනවා. හැබැයි ස්ටෙලා වැඩියමක් කතා නොකර වචනයක් දෙකක් පමණක් කතා කරලා සයිමන්ගෙන් සමුගන්න හැදුවත් සයිමන් ස්ටෙලා පස්සේ ඇවිත් ඇයි මෙහෙ මොනවද කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ සයිමන් ස්ටෙලා කියලා කතා කරපු නිසා ස්ටෙලා තරමක් පුදුම වෙනවා. යාගේ නම සයිමන් දන්නේ කොහොමද කියලා. සීත මැඩම් තමයි මට ඔයාගේ නම කිව්වේ කියලා සයිමන් ස්ටෙලාගෙන් මෙහෙට ඇවිත් කොච්චර කල්ද කියලා අහනවා. ස්ටෙලා මාස දෙකක් වගේ කියලා උත්තර දීලා නැවත සයිමන්ව මගහැරලා යනවා. නමුත් සයිමන් ස්ටෙලාට යන්න දුන්නේ නැහැ. සයිමන් ස්ටෙලා පස්සේ දුවගෙන ගිහින් පොඩ්ඩක් නවතින්න කියලා ඇත්තටම ස්ටෙලා මෙහෙට ආවේ මොකටද කියලා අහනවා. ස්ටෙලා මෙහෙට ඇවිත් තියෙන්නේ BBC වල වාර්තා චිත්‍රපටයකට ගෝත්‍රිකයන් ගැන ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ සඳහා ස්ටෙලා තව සති කිහිපයක් මෙහෙ නැවතිලා ඉන්නවා. ඔන්න ඔය වෙලාවෙම මෙතනට සීත ඇවිත් සයිමන් තුදෙන්ම ජොගින් යනවද කියලා සයිමන්ගෙන් අහනවා. ඒ වගේම සීත සයිමන්ට මේ ඉන්නේ ස්ටෙලා කියලා ස්ටෙලාව හඳුන්වලා දෙනවා. අන්න ඒ වෙලාවේ තමයි ස්ටෙලා දැනගන්නේ සයිමන් කලින් කිව්වේ බොරුවක් කියලා. ඒ කිව්වේ ස්ටෙලාගේ නම සයිමන්ට කිව්වේ සීත කියලා කිව්ව කතාව. ඊට පස්සේ සයිමන් සීත ගියයින් පස්සේ ඇත්තටම සයිමන්ට ස්ටෙලාගේ නම කිව්වේ සීත නෙමෙයි විනෝද් කියලා ඇත්ත කියනවා. ජොගින් ඉවර වෙලා සයිමන් ගෙස්ට් හවුස් එකට යද්දී එතනට පොලිසියෙන් ඇවිත් ඉන්නවා. මෙතන ආරක්ෂිත නැහැ. කලින් හිටපු කෙනත් අතුරුදහන් වුණා කියලා ඔයා දන්නවා ඇති නේ කියලා පොලිස් OIC සයිමන්ට කිව්වාට සයිමන් කිසි දෙයක් ගණන් ගන්නේ නැති නිසා මේ කියපු දේවල් අහන එක ඔයාටමයි හොඳ කියලා පොලිසියෙන් එතනින් යනවා. ඒත් එකම සීතගේ දුව වර්ෂා රේෂ්මගේ පොඩි පුතා එක්ක සයිමන්ට කැම අරගෙන එනවා. ඒ වෙලාවේ සයිමන් මීට කලින් ඇවිත් අතුරුදහන් වුණ ටුවරිස්ට්ව දැකලා තියෙනවද කියලා වර්ෂගෙන් ඇහුවම වර්ෂ කියන්නේ එයා කොට්ටායම් වල පන්තියේ හිටපු නිසා දැක්කේ නැහැ කියලයි. ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ සයිමන් ගෙස්ට් හවුස් එකේ මිදුලට වෙලා විනෝත් එක්ක කතා කර ඉද්දී එතනට ගෙස්ට් හවුස් එක අයිති මැතිව්ස් ඇවිත් වෙන කතා බහක්. මැතිව්ස් එක කතා කර ඉන්න ගමන් මේ ගෙස්ට් හවුස් එකේ පොඩි ගෑනු ළමයෙක්ගේ හොල්මනක් තියෙනවා කියලා මිනිස්සු කතා වෙනවා නේ කියලා සයිමන් මැතිව්ස්ගෙන් ඇහුවම මැතිව්ස් කියන්නේ නම් ඒ බොරු කටකතා ගණන් ගන්න එපා කියලයි. මැතිව්ස් මේ ගෙස්ට් හවුස් එක විකුණන්න දාලා තියෙන්නේ ඒ ගැනත් පොඩ්ඩක් බලන්න කියලා මැතිව්ස් සයිමන්ට කියනවා. එදා රෑ සයිමන් නිදාගන්න ගියාම අමුතු විදිහේ සද්ද බද්ද ටිකක් ඇහිලා සයිමන් ටෝච් එකක් පත්තු කරගෙන ඒ සද්ද ආපු තැනට ගිහින් බලනවා හරියටම මොකද්ද වෙන්නේ කියලා. ඒ වෙලාව එකපාරටම සයිමන් ඉන්න පැත්තට වවුලේ පියාඹගෙන ඇවිත් සයිමන් ගංගේ වැදීගෙනම පියාඹගෙන යනවාත් එක්කම උඩ මොකද වෙන්නේ කියලා ඉනිමගකට නැගලා බලන් හිටපු සයිමන් එකපාරටම බිමට වැටෙනවා. හැබැයි සයිමන්ගේ මූණේ කිසිම බයපාටක් නම් පේන්න තිබුණේ නැහැ. මේ මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි සයිමන්ගේ මූණේ තිබ්බේ. ඊට පස්සේ සයිමන් ටෝච් එකක් අරගෙන මිදුලේ ටිකක් ඈතින් වහලා දාලා තියෙන ගබඩා කාමරයේ පැත්තට දුවගෙන යනවා හරියටම මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න. එහෙම යන අතරමඟ සයිමන් හැරිලා බලද්දී ඈතින් සුදු පාට සාරියක් ඇඳගත්ත ගෑනු කෙනෙක්ගේ ඡායාවක් වගේ අනිත් පැත්තට ඇවිදගෙන යනවා වගේ දකිනවා. ඉතින් එහෙම දෙයක් දැකලත් සයිමන් කිසිම බයක් නැතිව වහලා දාලා තියෙන ගබඩා කාමරය ළඟටත් ගිහින් බලන්නේ මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න. හැබැයි ඒ කාමරය තාමත් එලියෙන් ලොක් කරලා තියෙන්නේ. පහුවදා උදේ සයිමන් ස්ටෙලා නැවතිලා ඉන්න ගෙදරට යද්දී ඒ ගෙදර වර්ෂත් ඉන්නවා. සයිමන් ස්ටෙලාට එළියට යන්න කතා කරාම ස්ටෙලා ඒ ගමනට වර්ෂටත් එන්න කියලා කියනවා. ඒ නිසාම සයිමන් මේ ගමන යන්න විනෝත්වත් වාහනේ දාගෙන එනවා. ඉතින් මේ හතර දෙනාම හරිම විනෝදයෙන් ඒ දවස් කිහිපයක් ගත කරනවා වගේම ඒගොල්ලෝ අතර හොඳ යාළුකමක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ උනත් මේ කට්ටිය සමහර වෙලාවල් වලට එකතු වෙලා සින්දු කිය නටනට හරිම සතුටින් කාලය ගත කරා. ඉතින් ඔහොම සතුටින් විනෝදයෙන් කාලය ගෙවිලා යද්දී එක දවසක් රෑ සයිමන් ගෙස්ට් හවුස් එකේ තනියම පුටුවකට ඇලවෙලා නිදාගෙන ඉද්දී එතන තියෙන ජනේලෙන් අද්භූත පෙනුමක් තියෙන සුදු ඇඳගෙන කොණ්ඩය කඩාගත්ත කෙනෙක් සයිමන් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් අවතාර පෙනුමක් තියෙන පොඩි ගෑනු ළමයෙක් ඇවිත් ගෙස්ට් හවුස් එක ඇතුලේ සයිමන් හිටපු පුටුව දිහා බලද්දී ඒ පුටුවේ සයිමන් දකින්න හිටියේ නැහැ. ඒ වෙලාවේ සයිමන් එකපාරටම පිටිපස්සෙන් මතුවෙලා මේ පොඩි ගෑනු ළමයාව අල්ලගන්නවත් එක්කම සයිමන්ට කවුරුරි පිරිමි කෙනෙක් පාරක් ගහලා තල්ලු කරලා මේ පොඩි ගෑනු ළමයාවත් ඇදගෙන එළියට දුවනවා. සයිමනුත් එයාලගේ පස්සෙන්ම දුවගෙන යද්දී ඒ දෙන්න අර වහලා දාලා තියෙන ගබඩා කාමරේ පැත්තට දුවගෙන යනවා සයිමන් දකිනවා. ඒ කාමරේ ළඟට ගිහින් බලද්දී එදා වගේ එළියෙන් දොර ලොක් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ සයිමන් මේ දොර අරගෙන ඇතුළට ගිහින් ඇතුලෙන් දොර ලොක් කර ගන්නවා. කැඩිලා බිඳිලා ගිය බඩු භාණ්ඩ තමයි ගබඩා කාමරේ ඇතුලේ පිරීලා තිබුණේ. ලයිට් පත්තු කරලා නැති නිසා කාමරේ ඇතුලේ අඳුරක් තිබුණාට තනින් තන වැටෙන හඳ එළිය වගේම එළියෙන් පත්තු කරලා තියෙන බල්බ් එකේ එළිය නිසා මුකුත්ම පේන්නේ නැති තරමේ කළුවරක් ඇතුලේ තිබුණේ නැහැ. මේ වෙලාවේ මූණ ගෝණියකින් ආවරණය කරගත්ත මිනිස්සෙක් සයිමන්ගේ පිටිපස්සෙන් ඇවිත් සයිමන්ට පොල්ලකින් පහර දෙනවා. ඊට පස්සේ සයිමනුත් අනිත් පැත්තට මේ ගෝණියකින් මූණ වහගෙන ඉන්න මිනිස්සයාට පහර දෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් පස්සේ සයිමන්ට පුළුවන් වෙනවා කොහොම හරි මේ මූණ වහගෙන ඉන්න ගෝණි කෑල්ල ගලවලා දාන්න. ගෝණිය ගැලවිලා මූණ පේනවත් එක්කම ඒ මූණ දැකලා සයිමන් පුදුම වෙනවා. මොකද එතන හිටියේ වෙන කවුරුත් නෙමෙයි විනෝත්. විනෝත්ව දැක්කට පස්සේ තවදුරටත් හැංගිලා ඉඳලා වැඩක් නැති නිසා සුදු ඇඳගෙන අවතාර වගේ වෙස් වලාගෙන හිටපු විනෝත්ගේ නංගිගේ පුතයි දෙන්නමත් හැංගිලා හිටපු තැනින් එළියට එනවා. මෙහෙම කරන්න හේතුව මොකක්ද කියලා සයිමන් විනෝත්ගෙන් ඇහුවම
අහුවම විනෝද් කියන්නේ ඒගොල්ලන්ගේ ආච්චිලාත් මේ බංගලාවේ සේවකයෝ විදියට වැඩ කරලා තියෙනවා. ග්‍රෙගරිගේ මාග්‍රට්ගේ දුව කැතරින් එකපාරට මතුරු දහන් වුණාම ග්‍රෙගරිට ලන්ඩන් යන්න ඕන වුණාට මාග්‍රට් කැතරින් නැතිව යන්න කැමති වෙලා නැහැ. ඉතින් කැතරින් කොයි වෙලාවෙ හරි එයි කියලා බලාපොරොත්තු වුණ මාග්‍රට් ලන්ඩන් යන්න කලින් විනෝද්ගේ ආච්චිලාගෙන් පොරොන්දුවක් අරගෙන තියෙනවා කවදා හරි කැතරින් ආවොත් මේ බංගලාව කැතරින්ට අයිති වෙන්න ඕනේ, වෙන කාටවත් අයිති වෙන්න දෙන්න එපා කියලා. මැතිව්ස්ගේ සිය බංගලාව අල්ලගත්තට පස්සේ බංගලාව විකුණන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ විදියට කරලා තියෙන්නේ ගැනුම්කරුවෝ බංගලාව ගන්න එක නතර කරන්න. හැබැයි මේ කතාව සයිමන් විශ්වාස කළේ නැහැ. ආච්චිලාගේ කාලේ වුණ පොරොන්දුවකට මෙච්චර දෙයක් කරන එක ටිකක් ඕනෑවට වැඩි නේද කියලා සයිමන් විනෝද්ගේ කතාව විහිළුවට ගන්නවා. ඊට පස්සේ විනෝද් කියනවා සමහර විට නන්දු ඒ කියන්නේ නංගිගේ පුතා ගැන හිතලා අපි මේක කරන්න ඇති කියලා. ඉතින් කවුරුරි හැංගිලා මේගොල්ලෝ දිහා බලාගෙන මේ මුළු කතාවම අහන් ඉන්නවත් අපිට පෙන්නනවා. සන්තෝෂවත් මේ විදියට බය කරාද කියලා සයිමන් ඇහුවම සන්තෝෂ් කැතරින් ගැන හොයන්න මිසක් බංගලාව ගන්න ආවේ නැති නිසා එහෙම කරේ නැහැ කියලා විනෝද් කියනවා. කැතරින් ආපහු ආවම දෙන්න කියලා විනෝද්ගේ ආච්චිට මාග්‍රට් දීලා තිබ්බ ලියුමකුයි තෑග්ගකුයි විනෝද් සන්තෝෂ්ට පෙන්නලා තිබ්බා. ඉතින් ඒ ලියුමයි තෑග්ගයි කෝ කියලා සයිමන් ඇහුවම විනෝද් ඒ ලියුමයි තෑග්ගයි ගෙනත් සයිමන්ට දෙනවා. ඒ තෑග්ග සෙල්ලම් ගොනෙක්. ඊට පස්සේ සයිමන් ගෙස්ට් හවුස් එකට වෙලා මේ සෙල්ලම් ගොනා දිහා බල කල්පනා කර ඉද්දි නන්දුවෙක් එතනට එන වර්ෂයක දැකලා සෙල්ලම් ගොනෙක් දිහා බලාගෙන ඉන්නේ මොකද සයිමන් සර් කියලා විහිළුවට වගේ අහනවා. ඊට පස්සේ සයිමන් ෆර්ඩ් ගැන දන්නවද කියලා වර්ෂගෙන් ඇහුවම වර්ෂ ෆර්ඩ්ගේ අයියා ගැනමත් කිව්වාට ෆර්ඩ් කියන්නේ ගොනෙක් කියලා දැනන් හිටියේ නැහැ. හැබැයි පොඩි නන්දු ෆර්ඩ්ගේ කතාව දැනගෙන ඉඳලා ඒ කතාව කියනවා. ඊට පස්සේ මේ දෙන්නවත් එක්කගෙන සයිමන් ගබඩා කාමරේ පැත්තට යනවා. මේ ගබඩා කාමරේ ග්‍රෙගරි කැතරින්ට හදපු කාමරයක් නිසා කැතරින්ගේ ආත්මය මේකේ හොල්මන් කරනවා කියන කතාව නිසා වර්ෂ එතනට යන්න බය වුණත් සයිමන්ගේ බලකිරීම නිසාම පසුව වර්ෂ ගබඩා කාමරයට එනවා. සයිමන් එතන තියෙන යකඩ පෙට්ටියක් අරගෙන ඒකේ ලොක් එක ඇරලා 1936 දී පබ්ලිෂ් කරලා තියෙන ස්ටෝරි ඔෆ් ෆර්ඩිනෑන්ඩ්ගේ කතාව කියන පොත එළියට අරගෙන කැතරින් නින්දට යනකොට කියපු කතාව මේක වෙන්න ඇති කියලා වර්ෂට ඒ පොත ගැන විස්තර කරනවා. හැබැයි වර්ෂට මේ ගබඩා කාමරේ ඉන්න බය හිතිලා නන්දුවත් එක්කගෙන එළියට යනවා. ඒ පොතේ තියෙනවා ෆර්ඩිනෑන්ඩ්ව ගෙදර ගෙනිච්චත් ඔහු කැමැතිම කිරලා ගහේ මල් සුවඳ විඳිමින් ඔහු තාමත් එහි වාඩි වී සිටී කියලා කොටසක්. ඉතින් ඒ හා සමානම අදහසක් දෙන කොටසක් මාග්‍රට් කැතරින්ට ලියපු ලියුමෙත් තියෙනවා. එයා කැමැතිම කෝත් ගහ යට ඔයා දැන් ඔක්කොමත් එක්ක තාමත් වාඩි වෙලා ඉන්නවා කියලා. මාග්‍රට් මේ කියලා තියෙන කතාව ඇතුලේ හැංගුණ මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා සයිමන්ට තේරෙනවා. ඒ නිසා සයිමන් කැතරින් ඉන්න ආස කරපු ගහ ළඟට යනවා. අතීතයේ මෙහෙම වෙන්නේ නැති කියලා සිද්ධිය සයිමන් හිතින් මවාගෙන කල්පනා කරලා බලලා ඒ ගහ වටේට බැඳලා තියෙන බැම්මේ පඩිපෙළ තියෙන පැත්තෙන් බැහැලා බැම්මේ ඒ හරියේ බැඳලා තියෙන කළුගල් හොඳට නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ හරියට එතන සිමෙන්ති නොදා තද කරලා හේතු වෙන තිබ්බ කළුගල් පතුරක් අයින් කරලා බලද්දී ඒ ඇතුලේ යකඩ පෙට්ටියක් තියෙනවා සයිමන්ට දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සයිමන් මේ පෙට්ටිය අරගෙන ඇවිත් ඒක ඇතුලේ තියෙන දේවල් එකින් එක හොඳට පරීක්ෂා කරනවා. ඒ පෙට්ටිය ඇතුලේ තියෙන දේවල් පරීක්ෂා කරද්දී සයිමන් දැනගන්නවා කලින් සන්තෝෂ්ටත් මේ පෙට්ටිය ලැබිලා තියෙනවා කියලා. හැබැයි සන්තෝෂ් ආයෙත් එක තිබුණ තැනම ඒ විදියටම තිබ්බේ ඇයි කියන ප්‍රශ්නය සයිමන්ට ඇති වෙනවා. දවසක් උදේ ජොගින් යද්දී පොළවේ අලුතෙන් වැවිලා තියෙන ගස් වර්ගයක් දැකලා ජොගින් යන එක පැත්තකින් දාලා සයිමන් එතනට ගිහින් පොළව පරීක්ෂා කරලා බලනවා. එතන යම්කිසි වෙනසක් දැනුණ නිසා ගහක වේලුණ ලී කෝට්ටක් ගෙනල්ලා මේ කෝට්ට එතන එක තැනක හිටවනවා. ඊට ටික වෙලාවකට පස්සේ තන්ට පොලිසියෙන් එනවා. සයිමන් තමයි මේ විදියට පොලිසියට එන්න කියලා තියෙන්නේ. ලී කෝට්ට ගහලා තියෙන තැන හාරලා බලන්න කියලා සයිමන් පොලිස් ඔෆිසර්ට කියලා එතනින් පොඩ්ඩක් අහකට යනවා. ඊට පස්සේ නිලධාරීන් කට්ටිය ගෙනල්ලා මෙතන හාරන්න පටන් ගන්නවා. මෙතන පරීක්ෂණ කටයුතු වලට ෆොරෙන්සික් එකකින් නැවිත් ඉන්නවා වගේම සයිමන් ස්ටෙලා වර්ෂා විනෝද් සහ විනෝද්ගේ නංගිත් මෙතනට ඇවිත් බලාගෙන ඉන්නවා සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න. ඒ වගේම මේ පිරිස අතරේ හරිම සැක කටයුතු අමුතු පෙනුමක් තියෙන පුද්ගලයෙකුත් ඉන්නවා. කොණ්ඩේ වවාගෙන අපිලි වලට ඇඳ පැළඳගෙන ඉන්න මේ මිනිස්සයාගේ හැසිරීම උනත් වෙනස් විදියටයි තිබුණේ. ටික වෙලාවකින් පස්සේ එතන වලදාලා තිබුණ බොඩි එකක් උඩට ගන්නවා. බොඩි එක දිරලා ගිහින් තිබුණ නිසා මෙතන වලදාලා තියෙන මිනිස්සයාගේ ඇඳුම විතරයි හරියටම පේන්න තිබුණේ. ඊට පස්සේ පොලිස් ඕවයිසී සයිමන් ළඟට ඇවිත් කියනවා ඔයා හරි මේ මැරිලින්න කෙනාගේ මිනුම් ඔයා කිව්ව මිනුම් එක ගැලපෙනවා මේක සන්තෝෂ්ගේ මිනිහ වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ සයිමන්ට හෙට පොලිසියට එන්න කියලා පොලිසියෙන් එතනින් යනවා. සයිමන් මේ විස්තරය මාස්ටර්ට කිව්වහම සයිමන්ටත් අනතුරක් වෙයි කියලා මාස්ටර් සයිමන්ට ආපහු එන්න කියලා කිව්වාට සන්තෝෂ්ගේ මිනිහ මැරුම කරේ කවුද කියලා දැනගන්නකම් සයිමන් ආපහු යන්න කැමති වෙන්නේ නැහැ. පහුවදා සයිමන් පොලිසියට යද්දී පොලිසිය ඇතුළේ ඉඳලා පිරිමි ළමයි 3 දෙනෙක් එළියට එනවා. එතන අර සන්තෝෂ්ගේ මිනිහ හාරන වෙලාවේ හිටපු අමුතු හැසිරීමක් තිබ්බ කෙනක් ඉන්නවා. මේ කෙනා පොලිසියෙන් යන්න කලින් හැරිලා අමුතු විදියට සයිමන් දිහා බලාගෙන ඉද්දී සයිමන් එක දකිනවා. ඒ බැල්මේ අමුත්තක් පෙනුන නිසාම සයිමන් SI ගෙන් අහනවා ඒ ගිය කොල්ලෝ 3 දෙනා කවුද කියලා. ගමේ කොල්ලෝ මර්ජුවාන සම්බන්ධ ප්‍රශ්නයකට විස්තර වගේක් දැනගන්න ගෙන්නුවේ කියලයි SI ඒ පිරිමි ළමුන් 3 දෙනා ගැන කිව්වේ. සුනක බලකායටත් සන්තෝෂ් ගැන කිසිම හොඩුවාවක් හොයාගන්න බැරි වුණ එකේ එතන මිනිහක් වලදාලා තිනවා කියලා ඔයා කොහොමද හරියටම දැනගත්තේ කියලා SI සයිමන්ගෙන් අහද්දී සයිමන්ගේ අභිරහස දැනගත් විදිය මේ විදියට විස්තර කරනවා.
කරනවා. මේ දේ වුණ දෙසැම්බර් වල සීතල වැඩිකමට සුනකීන්ගේ ඉව අඩු වුණ නිසා වෙන්නේ නැති සුනකීන්ට හෝඩුවාවක් හොයාගන්න බැරි වෙන්න ඇත්තේ. මිනිහක් වැළලුවා මේ ප්‍රදේශයේ අලුතින් ගස් වැවෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ ප්‍රදේශයේ අලුත් ජීවීන් පසෙන් මතුවෙනවා වගේම කුහුඹුව වගේ කුඩා ජීවීන් සැරිසරන්න පටන් ගන්නවා. තව බොඩි එක දි รา පත් වෙන්න පටන් ගද්දී පස ටික ටික බුරුල් වෙලා පස් බහින්න පටන් ගන්නවා. ඒ කරුණ වලින් තමයි සයිමන් එතන මිනිහක් වලදාලා තිනවා කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් ওই විදිහට එදා ජොගින් කරමින් ඉද්දී අලුත් ගස් වර්ගයක් වැවිලා තිනවා දැකලයි සයිමන් මේ අභිරහස ගැන දැනගත්තේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව සන්තෝෂ්ගේ ඇඟේ කිසිම සලකුණක් තිබුණේ නැහැ. හැබැයි කමිසියේ බොත්තමක පැටලිලා තිබුණ ගෑනු කෙස් ගහක් නම් හොයාගෙන තියෙනවා කියලා SI සයිමන්ට කියනවා. මේ වෙලාවේ පොලිස් නිලධාරියෙක් ගෙස්ට් හවුස් එක අයිති මැතිව්ස්ට කෝල් කරලා කියනවා සන්තෝෂ්ගේ කමිස බොත්තමේ තිබිලා කෙස් ගහක් හොයාගෙන තියෙනවා. ඒ නිසා සමහර විට ඇරෙස්ට් වරන්ට් එකක් ගන්න බැරි නැහැ පරිස්සම් වෙන්න කියලා. හැබැයි මැතිව්ස් ඔයගොල්ලන්ගේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවම ආවත් මට මුකුත් කරන්න බැහැ කියලා එක ගණන් ගත්තේ නැහැ. ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ ගෙස්ට් හවුස් එකට කවුද ඇවිත් ඉන්නේ කියලා සයිමන් ගෙන් දොර ඇරලා බලද්දී හිතා ගන්න බැරි විදියට විනෝද්ගේ වාහනෙන් ස්ටෙලාගේ ඇඳුම් බෑග් ටිකක් අරගෙන ගෙස්ට් හවුස් එකේ නවතින්න ඇවිත් ඉන්න හැටි. සයිමන්ටත් මේ මොකද්ද වෙන්නේ කියලා එකපාරටම හිතා ගන්න බැරි වෙනවා. එදාට මේ දෙන්න මියුසික් ප්ලේ වෙන්න දාලා ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන කපල් ඩාන්ස් එකකුත් කරලා සතුටින් කාලය ගත කරලා නිදා ගන්න යනවා. ඔර්ලෝසුවේ රෑ 12 වදිනවත් එක්කම ස්ටෙලාට ඇහැරෙනවා. ඊට පස්සේ ස්ටෙලාට අමුත්තක් වගේ දැනිලා හිත ගැස්සිලා බය වෙලා සයිමන් ඉන්න කාමරයට ගිහින් සයිමන්ගේ එහා පැත්තේ නිදා ගන්නවා. පහුදවදේ ස්ටෙලා නිදාගෙන ඉද්දී සයිමන් කලින් නැගිටලා පොතක් කියව ඉන්නවා. ඊට පස්සේ ස්ටෙලා ඇහැරිලා එයා රෑ හොඳටම බය වුණා. ඒ නිසා මෙතනට ආවේ කොහොමද ඔයාවම කිසිම ගාණක් නැතිව සනීපට නිදාගන්නේ කියලා අහනවා. ඒවා සේරම මිත්‍යාවන් දකින්න දේ විතරක් විශ්වාස කරන්න කියලා ඒ වෙලාවේ සයිමන් ස්ටෙලාට කියනවා. අපි කටකතා විශ්වාස කරන්න හොඳ නැහැ. අපි යථාර්ථය විතරක් විශ්වාස කරලා සාක්ෂි වලට යමු කියලා සයිමන් එක පාරටම ස්ටෙලා කරේ දාගෙන හිටපු ලොකට් චේන් එක පෙන්නනවා. ඒක දැකලා ස්ටෙලා එක පාරටම ගැස්සිලා ඔයාට කොහෙන්ද මේක කියලා ඇහුවම ඊරේ ඔයා දුවද්දි වැටෙන්නේ නැති කියලා සයිමන් ඒ චේන් එක මේස උඩින් තියලා යනවා. ඊට පස්සේ ස්ටෙලා ගෙන් මේ චේන් එකේ ලොකට් එක ඇරලා බලනවා. ඒකේ තියෙන පින්තූරේ ඉන්නේ කැතරිනුයි එයාගේ අම්මා මාග්‍රටුයි. ඉතින් මේ පින්තූරේ සයිමනුත් අනිවාර්යයෙන්ම දකින්න නැති කියලා ඒ වෙලාවේ ස්ටෙලාට හිතෙනවා. ඒ නිසාම ස්ටෙලා සයිමන් ළඟට ගිහින් එයා කාටවත්ම නොකියා හංගගෙන හිටපු හැම දෙයක්ම සයිමන්ට කියන්න පටන් ගන්නවා. අතරම මේ අතුරුදහන් වුණා කියන කැතරින් තමයි ස්ටෙලාගේ අම්මා. ස්ටෙලා කියන විදිහට ආර්ථික ප්‍රශ්න නිසා කැතරින්ගේ අම්මා කැතරින්ව බ්‍රිටිෂ් කපල් එකකට හදාගන්න දීලා තියෙනවා. හැබැයි ඊට පස්සේ කැතරින්ගේ අම්මට ආයෙමත් කැතරින්ව එයා ළඟට ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි එදා කැතරින් සෙල්ලම් කර ඉද්දි පිටිපස්සේ නැවිත් කැතරින්ව හොරෙන් අරගෙන ගියේ. ඒ කියන්නේ එදා කැතරින්ගේ පිටිපස්සේ නැවිත් තියන්නේ කැතරින්ගේ ඇත්ත අම්මා. ස්ටෙලාට මේ ලොකට් චේන් එක ලැබිලා තියන්නේ එයාගේ අම්මගෙන්. සයිමන් අයියෝ මේ කාරණා හැමෝගෙන්ම හැංගුවේ කියලා ස්ටෙලාගෙන් ඇහුවම ස්ටෙලා කියනවා මේ දේපල සේරම දැන් මැතිව්ස්ට අයිති වෙලා කියලා දැනගන්න ලැබුණ නිසා ප්‍රශ්නයක් ඇති වෙයි කියලායි ඒ දේවල් හංගගෙන හිටිය කියලා. ඉතින් ස්ටෙලා කියන්නේ කැතරින්ගේ දුව කියලා දැනගත්ත නිසා මෙච්චර කල් සයිමන් අමාරුවෙන් මේ කාරණේ සම්බන්ධයෙන් හොයාගත්ත හැම දෙයක්ම ස්ටෙලාට පෙන්වන්න පටන් ගන්නවා. මාග්‍රට් කැතරින්ට ලියපු ලියුම ස්ටෙලා කියුවාට පස්සේ ඒ ලියුමේ සඳහන් වෙලා තියෙන ගිෆ්ට් එක ගැන ස්ටෙලා සයිමන්ගෙන් අහනවා. ගිෆ්ට් එක කොහෙද කියන නම් මන් දන්නේ නැහැ. මමයි සන්තෝෂුයි දෙන්නමත් ආවේ ඒක හොයාගෙනම තමයි කියලා සයිමන් එයා මෙහෙට ආපු ඇත්තම කාරණාව ගැන මේ වෙලාවේ ස්ටෙලාට කියනවා. ඒ ගිෆ්ට් එක හොයාගන්න තියෙන ප්‍රධානම තොරතුරු ටික මේ ලියුම මේ පෙට්ටිය වගේම මෙතන තියෙන හැම දෙයක්ම කියලා සයිමන් එයා දැනට හොයාගෙන තියෙන දේවල් ස්ටෙලාට පෙන්නනවා. සයිමන් ස්ටෙලා දෙන්න ග්‍රීන් වයිෆ් කැෆේ එකේ කෑම ගන්න ගමන් ඉද්දී සීතා කියනවා වර්ෂා කොලෙජ් යන්න ඇඳුම් පැක් කරගන්නවා කියලා. ඊට ටික වෙලාවකට පස්සේ වර්ෂා එතනට එනවා වගේම වර්ෂා හැසිරෙන කතා බහ කරන විදිය පොඩි නොරිස්සුම් ගතියක් පේන්න තියෙනවා. වර්ෂා එතනට ආපු ගමන් නිකන් නුහුරට වගේ ඔය දෙන්නගේ ෆස්ට් නයිට් එක කොහොමද කියලා අහනවා. මම හෙට යනවා අපි ආයෙත් හම්බෙන්නේ නැහැ. පරිස්සමෙන් දෙන්නවම කැතරින් වලට යවයි වගේ අමුතු කතාවකුත් වර්ෂය වෙලාවේ මේ දෙන්නට කියනවා. එහෙම කියලා වර්ෂා එතනින් යන්න හදනකොටම වර්ෂට එක පාරටම සයිමන් සන්තෝෂ්ගෙන අහපු එක මතක් වෙලා ආයෙත් හැරිලා ඔයා මීට කලින් අතුරුදහන් වුණ කෙනාව හම්බුණාද කියලා ඇහුවා නේද? ඔව් මට මීට කලින් සන්තෝෂ් මහත්තයාව හම්බෙලා තියෙනවා කියලා කියනවා. කලින් වර්ෂ සන්තෝෂ්ව දන්නේ නැහැ කියලා දැන් මේ විදිහට දන්නවා කිව්වේ ඇයි කියන ප්‍රශ්නය සයිමන්ට ඇති වෙනවා. එදාරයා සයිමන් එයා හොයාගත්ත බොක්ස් එකේ කොලයක තිබුණ මියුසික් කෝඩ්ස් ටික ගිටාර එකකින් වාදනය කර ඉද්දී සයිමන්ට එක පාරම මතක් වෙනවා එයා මේ මියුසික් එක කොහේ හරි අහලා තිනවා වගේ කියලා. මේ මියුසික් කෝඩ්ස් ටික තමයි මාග්‍රට් ඒ කාලේ චූටි කැතරින්ට උගන්වලා කැතරින් හරිම ලස්සනට පියානෝ එකෙන් ප්ලේ කරේ. එතකොටම තමයි සයිමන්ට මතක් වෙන්නේ රෑ 12 වෙද්දී බිත්ති ඔරලෝසුවෙන් එන්නේ ඔය මියුසික් එක හා සමාන හඬක් නේද කියලා. ඒත් එක්කම රෑ 12 වෙලා වෙනද වගේම බිත්තියේ එල්ලලා තියෙන ඔරලෝසුවෙන් ඒ මියුසික් එක හා සමාන හඬක් එන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ සයිමන් මේ ඔරලෝසුව ළඟට ගිහින් එතන පරීක්ෂා කරලා බලද්දී බිත්ති ඔරලෝසුව යට ලාච්චුවක් වගේ තිබිලා ඒක ඇරලා බලද්දී යතුරුකුයි පොතකුයි හම්බෙනවා. සයිමන් ස්ටෙලා එක්ක එකතු වෙලා මේ පොතේ පිටුවෙන් පිටුව හොඳට කියවලා නිරීක්ෂණය කරනවා. ඉවැන්ජලිස්ට් 9:23 තියෙන කවුරුරි කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ පස්සෙන් එන්න. ඒ කෙනා අනිවාර්යයෙන්ම තමන්ගේ කුරුසිය අරගෙන මා පස්සේ එන්න ඕනේ කියන බයිබල් පදය ඒ පොතේ සඳහන් කරලා තිබුණා. ඒ
බයිබල් පදයෙන් දීලා තියෙන ඉංගිය මොකක්ද කියලා මේ වෙලාවේ සයිමනුයි ඉස්ටලයි හොයාගන්න හැදුවාට ඒක මේ වෙලාවේ හොයාගන්න ඒ දෙන්නටම බැරි වුණා. ඉතින් එදා රෑ මේ සිදුවීම ගැන කතා කර ඉන්නකොට සයිමනුයි ඉස්ටලයි ගොඩක් සමීප වෙනවා. ඒ දෙන්න එදා රෑ අඹුසැමියන් විදියට හැසිරීලා ඇඳට වෙලා මේ නිදාණය හොයාගන්න විදිය ගැන කතා කර ඉද්දී ඒ කාමරේ තියෙන ජනේලයකින් ජනේල රෙද්ද අස්සෙන් කවුරුරි මහා භයානක බැල්මකින් මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා සයිමන් දකිනවා. ඒ වෙලාවේ කලබලයටපත් වුණ සයිමන් ඇඳෙන් පැනලා ටක් ගාලා ජනේලය ළඟට ගිහින් බලනවා මේ කවුද කියලා. හැබැයි ඒ වෙනකොට ජනේලය ළඟ හිටපු කෙනා එතනින් පැනලා ගිහින් ඉවරයි. සයිමන් ටෝච් එකකුයි නයිට් විෂන් ස්පෙක්ස් දෙකකුයි අරගෙන ඒ වෙලාවෙම ජනේලයෙන් පැනලා වත්තට යනවා ඒ ආවේ කවුද කියලා බලන්න. සයිමන් ටෝච් එක ගහලා මේ ආපු කෙනා කවුද කියලා හොයද්දී ඒ කෙනා එතන ගහක් උඩට වෙලා ඉන්නවා සයිමන් දකිනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි එදා සන්තෝෂ්ගේ මිනි ආයෙත් ගොඩට ගද්දී එතනට ඇවිත් අමුතු විදියට හැසිරුණ ඊට පහුවදාත් සයිමන් පොලිසියට යද්දී දැක්ක කොණ්ඩේ වවාගෙන හිටිය පුද්ගලයා. සයිමන් මේ පුද්ගලයාව දකින්නවත් එක්කම මේ පුද්ගලයා ගහෙන් බිමට පැනලා පැන ගන්නවා. ඊට පස්සේ නයිට් විෂන් ස්පෙක්ස් දෙක දාලා මේ කෙනා එතන කොහෙද හැංගිලා ඉන්නේ කියලා හොයාගන්න උත්සාහ කරාට ඒකත් බැරි වෙනවා. පහුවදා උදේ සයිමනුයි ඉස්ටලයි ගාඩන් එකට වෙලා බ්‍රෙක්ෆාස්ට් ටී එක බිබී කලින් දවසේ රෑ උන සිදුවීම ගැන කතා කර ඉද්දී එතනට ගෙස්ට් හවුස් එක අයිති මැතිව්ස් ඇවිත් මේක මගුල් නටන තැනක් නෙමෙයි බංගලාව ගන්නේ නැත්තම් මෙතනින් යනවා කියලා බනින්න පටන් ගන්නවා. මැතිව්ස් සයිමන්ට සහ ඉස්ටලාට මෙහෙන් පිට වෙන්න කල් දුන්නේ එදා හවස වෙනකන් විතරයි. ඒ වෙලාවේ සයිමනුත් ඇයි ගියේ නැත්තම් මොනවා කරන්නද සන්තෝෂ මැරුවා වගේ මාවත් මරන්නද හදන්නේ කියලා මැතිව්ස්ගෙන් අහනවා. සයිමන් SI එක එකතු වෙලා මැතිව්ස්ව මේ නඩුවට පටලවන්න යනවා කියලා තමයි මැතිව්ස් චෝදනා කරන්නේ. හෙට වෙද්දි මේ දෙන්නම මෙහෙන් යන්න ඕනා කියලා තර්ජනය කරලා මැතිව්ස් මෙතනින් පිට වෙලා යනවා. එදා සයිමන්ට ඉස්ටලාටයි කැම අරගෙන ආවේ සීතා. ඒ ආපු වෙලාවේ සීතාගේ මුණ හොඳ නැතුව තිබුණු නිසා මේ ගැන සයිමන් සීතාගෙන් ඇහුවම මැතිව්ස් එක ප්‍රශ්න දාගත්තේ ඇයි එයා ඇච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා සයිමන් මැතිව්ස්ට බැනපු එක ගැන සීතා කතා කරනවා. කැම මේසේදී සීතා වතුරු වීදුරුවක් අරගෙන තියන්න යද්දී ඒ වීදුරුවේ වතුර අතරින් එහා පැත්තේ හිටපු නන්දු වෙනුවට සයිමන්ට පේන්නේ කැතරින්ව. ඒත් එකම සයිමන්ට ඒ දවස්වල කැම මේසේදී ඒ දේවල් සිද්ධ වුණ විදිය ගැන චිත්‍ර රූප මැවෙන්න පටන් ගන්නවා. ඒත් එක මෙතන එහා පැත්තේ තියෙන අල්තාර දිහා කැතරින් ඕනෑකමින් හැරිලා බලනවා වගේ සයිමන් දැකලා කැම මේසෙන් එකපාරටම නැගිටලා ගිහින් ටිකක් උස වතුර දාන්න පුළුවන් වීදුරුවක් වගේ භාජනයක් අරගෙන ඇවිත් ඒක අල්තාරයේ දේව රූප ඉස්සරහා තියලා වතුර පුරවන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඉස්ටලාත් සයිමන් කරන මේ හැම දෙයක්ම බලාගෙනයි හිටියේ. ඊට පස්සේ සයිමන් එතන දකුණු පැත්තේ තියෙන කැබිනට් එක ළඟට ගිහින් කැබිනට් එකේ එක තැනක තිබුණු වීදුරු බෝතලයක් අයින් කරලා බලද්දී පොඩි කඩතුළු වගේ සලකුණු ටිකක් සයිමන් දකිනවා. එතන ලාවට පේන්න තියෙන සලකුණු හරියටම පේන විදිහට පොඩි පීරකින් සයිමන් මේ පාරවල් දිගේ ආයෙත් ඇඳලා බලද්දී කැතරින්ස් කාසල් එහෙම නැත්නම් කැතරින්ගේ මාලිගාව කියලා තමයි එතන ලියලා තිබුණේ. එතන යතුරු දාන්න තියෙන තැනට කලින් සයිමන් බිත්ති උරලෝසුව හරියෙන් හොයාගත්ත යතුරු දාලා බලද්දී මෙතන ලාච්චුව ඇරෙනවා. ඒ ලාච්චුව ඇතුලේ තියෙන්නේ ගොඩනැගිල්ලක සැලැස්මක්. ඒ ගොඩනැගිල්ල නම් කරලා තියෙන්නේ කැතරින්ගේ මාලිගාව කියලා. මේ බිල්ඩින් ප්ලෑන් එක දකිද්දී සයිමන්ට ඔළුවට එනවා එයා මේක කොහේ හරි දැකලා තිනවා වගේ කියලා. සයිමන් ටිකක් කල්පනා කරලා බලද්දී එකපාරට මතක් වෙනවා ඒ මැතිව්ස්ගේ ගෙදර කියලා. ඊට පස්සේ සයිමන් ඉස්ටලයි නිදානේ හොයාගන්න මැතිව්ස්ගේ ගෙදරට යන්න ඒ වැඩේට අවශ්‍ය දේවල් අරගෙන ලෑස්ති වෙන්න පටන් ගන්නවා. මැතිව්ස්ගේ ගෙදරටම ගිහින් නිදානේ හොයාගන්න එක ඒ තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ වගේ මේකේ ලොකු රිස්ක් එකකුත් තියෙනවා. හැබැයි සයිමන් ඉස්ටලයි කිසිම පැකිලීමක් නැතිව ඒ වෙලාවෙම ලෑස්ති වෙලා ජීප් එකෙන් මැතිව්ස්ගේ ගෙදර ළඟට ගිහින් වාහනේ අයිනෙන් නතර කරලා මැතිව්ස්ගේ වාහනේ ගෙදරින් පිටත් වෙනකම් බලන් ඉඳලා පිටිපස්ස දොරකින් ගෙදරට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන්නේ මැතිව්ස්ගේ ගෙදර තියෙන දේවස්ථානයට. සයිමන්ට කලින් හොයාගන්න පුළුවන් වුණ යතුරෙන්ම මේ දොරත් අරගන්න පුළුවන් වුණා. මේ දේවස්ථානයේ ඇතුළට ටිකක් අඳුරු පෙනුමක් තියෙන ඒත් පත්තු කරලා තියෙන ඉටිපන්දම් වලින් ලැබෙන එළියෙන් අමුතු නිෂ්කලංක গুপ্ত වගේම කලාත්මක පෙනුමක් එකතු වුණ හරිම ලස්සන තැනක්. සයිමන්ට ඉස්ටලාටයි හම්බුණ මේ ගොඩනැගිල්ලේ සැලැස්ම දිහා බල නිදානේ තියෙන තැන කොහෙද කියලා හොයාගන්න මේ දෙන්න උත්සාහ කරනවා. මේ දේවස්ථානයේ මැදට වෙන්න තිබ්බ ස්ටැචුව එක ඒක රඳවලා තිබ්බ අල්තාර මේසෙත් එක්කම පොඩ්ඩක් එහාට තල්ලු කරලා බැලුවම එතන බිම කුරුසයක සලකුණක් දකින්න තියෙනවා. කලින් හොයාගෙන තියෙන පොත් වලින් දීලා තියෙන ඉඟිත් මතක තියාගෙන සයිමන් මේ කුරුසිය එක්කම නිදානයට ලං වෙන්න මාර්ගයක් තියෙනවා කියලා දැනගෙන කුරුසිය එක්කම තියෙන ලොක් එක ඇරලා බලනවා. එතකොට ඒ හරිය දොර පේනක් වගේ උඩ අතට ඕපන් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තමයි මේ දෙන්න දකින්නේ එතන ඉඳලා පොළව යටට යන්න පුළුවන් වෙන විදියට පඩිපෙලක් තියෙනවා කියලා. ඊට පස්සේ ටෝච් එකකුත් පත්තු කරගෙන ඒ පඩිපෙල දිගේ සයිමනුයි ඉස්ටලයි පල්ලෙහාට එනවා. ඉස්ටලා ලයිටර් එකකුත් අරගෙන එතන තියෙන ගිනි පන්දමකුත් පත්තු කරගෙන ඒ බඩු එකින් එක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. සයිමන් එතන තියෙන බිත්තියක් ටෝච් එක ගහලා හොඳට පරීක්ෂා කරලා බලද්දී ලෑම්ප් ෂෙඩ් එකක හැඩයට හදලා බිත්තියට හයි කරලා තිබ්බ යකඩ කොටසක් දකිනවා. කලින් හම්බුණ මේ ගැන ඉඟි තියෙන පොතේ තිබ්බ කරුණුත් මතක් කරගෙන පුරාවිද්‍යාඥයෙක් වගේම මේ වගේ දේවල් ගැන අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් විදියට සයිමන් බිත්තියට හයි කරලා යකඩ මලක් වගේ තියෙන කොටස එක පැත්තකට කරකවලා හරිම ඉක්මනට ආයෙත් තිබ්බ විදියට කෙලින් හිටින විදියට තියෙනවා. ඒත් එකම එහා පැත්තේ තිබුණ යකඩ ලොක් ටික සේරම අන්ලොක් වෙලා කළුගල් බිත්තියත් එක්කම තිබ්බ කළුගල් වලින්ම කපලා තිබ්බ පොඩි දොරක් වගේ කොටස ඕපන් වෙලා
යටින් පොඩි යකඩ පෙට්ටියක් උඩට මතුවෙනවා. සයිමන් මේ පෙට්ටිය අතට අරගෙන පියන ඇරලා බලද්දී ඒක ඇතුලේ තියෙන්නේ කැතරින්ගේ තෑග්ග. ඒ කියන්නේ මෙච්චර කාලයක් අමාරුවෙන් මේගොල්ලෝ හොයපු නිධානය. රතු පාටට දිලිසි තිබ්බ මැණික් ගල දැක්ක ගමන් ඉස්ටලාගේ මූණත් බැබලෙන්න පටන් ගන්නවා. ඉස්ටලා සතුටින් hina වෙලා පස්සට ගිහින් අතේ තිබ්බ ගිනි පන්දම පැත්තකින් තියලා එකපාරටම සයිමන් දිහා අමුතු බැල්මක් දාලා ඉස්ටලාගේ කොණ්ඩේ අස්සේ හංගගෙන හිටපු පොඩි උල් ආයුධය එළියට ඇදලා ගන්නවා. ඉතින් ඉස්ටලා මේ යන්නේ මේ උලෙන් ඇනලා සයිමන්ව මරන්න. ඒ වගේම මේ උලෙන් ඇනලා සන්තෝෂ්වත් මරලා තිබ්බේ ඉස්ටලාම තමයි. සන්තෝෂ්ට කරපු දෙයම සයිමන්ටත් කරන්න යද්දී සයිමන් එකපාරටම හැරිලා ඉස්ටලාට හෙලවෙන්න බැරි වෙන්න අල්ල ගන්නවා. ඒ කියන්නේ සයිමන් පිටිපස්සේ හැරිලා හිටියාට අවධානයෙන් තමයි ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේ සයිමන් ඉස්ටලාට කියනවා කැතරින්ගේ උරුමකාරයා මේක කරේ ඇයි? ඔයා ඉල්ලුවනම් මංම මේක ඔයාට දෙනවනේ කියලා. සයිමන් ඒ විදිහට කිව්වත් ඉස්ටලා සයිමන්ට පහර දීලා මැණික තිබ්බ බොක්ස් එකත් අරගෙන උඩට දුවනවා. පඩිපෙළ දිගේ උඩට දුවන ගමන් ඉස්ටලා සයිමන්ට උඩට දුවගෙන එන්න බැරි වෙන්න කුරුසියත් එක්ක තියෙන දොර පියන වහලා යනවා. සයිමන් අතින් ගහලා මේ දොර පියන අරගෙන උඩට එද්දී ඉස්ටලා වෙනුවට උඩ හිටියේ මැතිව්ස්ුයි එයාගේ ගෝලියෝ ටිකයි. මේ වෙලාවේ සයිමන්ව දැකලා කෝපයටපත් වුණ මැතිව්ස් මගේ නගරයට ඇවිල්ලා මගේම බංගලාවේ නැවතිලා මගේ නිදානියත් හොරකම් කරන්න හිතුවද කියලා අහලා එයාගේ ගෝලයන්ට කියනවා ගිහින් සයිමන්ගේ අතපය කඩලා දාන්න කියලා. හැබැයි සයිමන්ට අත තියන්න ඔවුන්ට පුළුවන් උනේ නැහැ. සයිමන් හැම කෙනෙක්ටම පහර දෙද්දී මැතිව්ස් පිටිපස්සේ නැවිත් සයිමන්ගේ ඔළුවට තුවක්කුව තියලා උඹයි SI එකතු වෙලා මම නොකරපු මිනිමරුමකට මාව කොටු කරන්න හදනවා නේද? හරි මම තව එක මිනිමරුමක් කරන්නම් කියලා සයිමන්ට වෙඩි තියන්න ලෑස්ති වෙනවා. හැබැයි සයිමන් මැතිව්ස් ගතිය තියෙන තුවක්කුව මැතිව්ස්ටත් හිතාගන්න බැරි වෙන්න ඉතා සූක්ෂම විදියට එයාගේ අතට අරගෙන තුවක්කුව මැතිව්ස් පැත්තට දික් කරාම මැතිව්ස් හොඳටම බය වෙනවා. ඊට පස්සේ සයිමන් ඉස්ටලා තමයි සන්තෝෂව මැරුවේ. ඔයාට විරුද්ධව කිසිම නඩුවක් නැහැ. ඒක හරියටම දැනගන්න SIට කෝල් එකක් ගන්න කියලා තුවක්කුව ආයෙත් මැතිව්ස්ගේ අතටම දීලා ඉස්ටලාව හොයාගෙන එළියට යනවා. සයිමන් ඉස්ටලාව හොයාගෙන කැලව පීරද්දී අර කොණ්ඩේ වවාගෙන ඉන්න අමුතු හැසිරීමක් තියෙන පුද්ගලයා ගහක් උඩ හැංගිලා ඉඳලා සයිමන්ගේ පිටිපස්සේ නැවිත් සයිමන්ට පොරවකින් කොටන්න හදනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ පුද්ගලයා එක්ක සයිමන් සටන් කරන හැටි. මේ පුද්ගලයා එල්ල කරපු දරුණු පොරපාරවල් වලින් බේරුණ සයිමන් අවසානයේ මේ අමුතු විදියේ කොල්ලව මෙල්ල කරලා අල්ල ගන්නවා. ටික වෙලාවකින් පස්සේ එතනට සයිමන්ගේ ජීප් එකෙන් ඉස්ටලා එනවා. ඉතින් ඉස්ටලා එතනට එද්දී සයිමන්ව මරන්න ඉස්ටලා යපු ගමේ කොණ්ඩ කොල්ලව සයිමන් කකුල් දෙකෙන් ගහක එල්ලලා ගහක් උඩට නැගලා සිගරට් එකක් බිබී ඉන්නවා. ඉස්ටලා මෙතනට ඇවිත් කකුල් දෙකෙන් එල්ලලා ඉන්න කොල්ලා දිහා බලද්දී සයිමන් සමච්චලයට වගේ ඉස්ටලා දිහා බලලා ගහෙන් බිමට බහිනවා. ඊට පස්සේ තමයි සයිමන් ඉස්ටලා ගැන හොයාගත්ත කරුණු එකින් එක පෙන්වන්න පටන් ගන්නෙ. දවසක් ග්‍රීන් වයිෆ් කැෆේ එකේ සයිමනුයි ඉස්ටලයි කෑම ගන්න ගමන් ඉද්දී සන්තෝෂ්ව කලින් දැකලා නැහැ කියපු වර්ෂා එකපාරටම සන්තෝෂ්ව ඊට කලින් දැකලා තියෙනවා කියලා කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් වර්ෂා ඒ විදිහට සන්තෝෂ්ව දැකලා තියන්නේ මේ ඉස්ටලා එක්ක ඉද්දිම තමයි. සයිමන් එක්ක ඇති කරගත්තා වගේම සම්බන්ධයක් ඉස්ටලා සන්තෝෂ් එක්කත් ඇති කරගෙන. කැතරින් නිතරම හිටපු ගහ ළඟ තිබිලා ඇත්තරම සන්තෝෂ් අර බොක්ස් එක හොයාගෙන තිබුණත් ඒ බොක්ස් එක ආයෙමත් එතනම තියලා තියෙන්නේ ඉස්ටලා. ඒ බොක්ස් එකේ නිධානය තියෙනවා කියලා හිතලයි ඉස්ටලා සන්තෝෂ්ව මරලා තියෙන්නේ. නමුත් ඒ බොක්ස් එකේ නිධානය නැහැ කියලා දැනගත්තාම ආයෙමත් ඒ බොක්ස් එක එතනම තියලා. ඊට පස්සේ අර කොණ්ඩේ වවාගත්ත ගමේ කොල්ලට සල්ලි දීලා සන්තෝෂ්ගේ මිනිය වල දාලා තියෙනවා. ওই විදිහට ඉස්ටලා මේ නිධානය ගැන හොයාගන්න ගහපු හැම ගේමක්ම සයිමන් එකින් එක දැනගෙන තිබුණා. ඉතින් මේ අවස්ථාවෙත් ඉස්ටලා සයිමන්ට පහර දෙන්න ලෑස්ති වෙනවා. ආයෙමත් පිහකින් ඇනලා සයිමන්ව මරන්න හැදුවාට ඉස්ටලාට ඒක කරගන්න බැරි වෙනවා. සයිමන් ඉස්ටලාව එතනම තියෙන ගහකට හේතු කරලා අත් දෙක පිටිපස්සට වෙන්න මාංචු දාලා පසුව එතනින් යනවා. ඉතින් මේ වෙලාවේ උදව් ඉල්ලලා කෑ ගැහුවට ඉස්ටලාගේ උදව්වට කිසිම කෙනෙක් ආවේ නැහැ. මේ හැම දෙයක්ම විසඳලා පිටරටකට වෙලා රිලැක්ස් එකේ ඉද්දිත් සයිමන් ඒ තියෙන ස්වභාවික පරිසරයේත් යම් දේවල් තුලින් තාමත් කැතරින්ව දකිනවා. මේ කතාව මෙතනින් ඉවර නැති තවත් හැංගෙච්ච රහස් ගොඩක් තියෙන කතාවක් කියලා තමයි සයිමන් විශ්වාස කරන්නේ. ඉතින් ඇත්තටම කැතරින් කියන්නේ හොල්මනක්ද? නැත්නම් කැතරින්ව පේන එක සයිමන්ට හිතින් මැවෙන චිත්ත රූපයන් විතරමද? කැතරින්ට ඇත්තටම උනේ මොකක්ද කියන කාරණා සියල්ලත් එක්ක ලබන වසරේදී නිකුත් වීමට නියමිත සයිමන් ඩැනියල් චැප්ටර් 2 තුලින් අපි නැවත හමු යමු. ඔයාලට සුබ දවසක්.